එතකොට මේ අතහැරීම වර්ධනය කරන්න අපිට මොන හරි සරල ක්‍රම කීපයක් කියලා දෙන්න පුළුවන් වේද? ඔව් ප්‍රධාන වශයෙන්ම මේ අවබෝධය තමයි පළවෙනිම දේ. අවබෝධයක් නැතුව කිරීමෙන් එය හඳා පවතින්නේ. නමුත් අපිට පුළුවන් මේක හුරු වෙන අභ්‍යාස කීපයක් කරන්න. එකක් තමයි අපි හැමදාම කියනවා වගේ අර හුස්ම ගැනීමේ අභ්‍යාසය. අපි කියන්නේ අපේ breath meditation කියලා අපි කියන අභ්‍යාසය. නාසයෙන් ඇතුල් වෙන පිට වෙන සුලං ධාරාව නැත්නම් හුස්ම දිහා අවධානය යොමු කිරීම. ඒ වගේ අභ්‍යාසයක කිරීමනොත් අපිට නිදහසක් ඇති කරගන්න පුළුවන්. ඒකක්. තව දෙයක් තමයි අපිට සමහර ඉමේජිනේෂන් ටෙක්නික්ස් තියෙනවා. පරිකල්පන අභ්‍යාස කියලා අපි ඒවට කියනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මොකක් හරි හිතන්න ඔබ ස්ටික පියාගෙන මවා ගන්නවා අතේ මොනවා හරි සහැල්ලු දෙයක්. අපි හිතමු පුළුන් රොදක් වගේ දෙයක් තියාගෙන ඉන්නවා. ඒක ඔබ නිදහසේ තියෙන හරියොත් එහෙම ඒ පුළුන් රොද නිදහසේ අහසේ එහෙම සුළඟට ගමන් කරගෙන යනවා. වගේ දෙයකින් ඔබට සහැල්ලුවක් ඇති කරගන්න. ඒ සමහර අයට ඉමේජිනේෂන් ටෙක්නික්ස් හොඳයි. සමහර අයට බ්‍රීතිං එක්සර්සයිස් එක හොඳයි. මේ වගේ යම්කිසි අභ්‍යාසයකින් භාවිතයෙන් මනස සහැල්ලු කරන්න පුරුදු කරපු කෙනෙකුට තමයි ඊතුරු පියවරයන් වලට යන්නට පහසු වෙන්නේ. ඉතින් වැදගත්ම දේ තමයි මම ඊට පෙරත් සඳහන් කළා මේක ඩේලි අභ්‍යාස කරන එක. දිනපතා කිරීමෙන් තමයි මේක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙටි කාලයක් හරි. මිනිත්තු 5ක් දවසකට ප්‍රැක්ටිස් කරලා සෑහෙන ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අතහැරීම කියන්නේ අහිමි වීමක් නෙමෙයි නිදහසක් ලබා ගැනීම. අත වශයෙන්ම කියනවා නම් මේකේ අභ්‍යාසයක් අපිට තියෙනවා මේ ඔය මයින්ඩ්ෆුල්නස් වල කතා කරන එක තමයි මේ ඔබේ සිතුවිලි ඔය තියෙන දේවල් වලාකුළු වගේ හිතන්න කියලා. ඒවා අපි අත වශයෙන්ම කියනවා නම් ඒවා අපිට අයිති ඒවා නෙමෙයි ඒවා අපිට ඇවිල්ලා යනවා. දැන් ඔබේ ගෙවත්ත ඔබේ නිවසේ ඉහළින් යන වලාකුළු ඔබට අයිතිද? ඒ නිදහසේ යනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔබේ සිතුවිලි. ඉතින් ඒවා ඇවිල්ලා කොහොමද යන දේවල්? ඒවා අපිට අයිතිත් නැහැ. ඒවට අපි අහිමි වෙන්නේ නැහැ. එකක් යනකොට තව ඒවා එනවා. නිදහසේ. දැන් මේකට මම තව උදාහරණයක් දෙනවා මේ ඔබේ ගෙවත්තට එන කුරුල්ලෝ වගේ කියලා. ඔබේ සිතුවිලි. ඔබේ ගෙවත්තට කුරුල්ලෝ යහම අපි ඒගොල්ලන්ට ඉන්වයිට් කරෙත් නැහැ. ඒගොල්ලෝ එනවා. ඒගොල්ලෝ යනවා. ඉතින් ආයෙ කුරුල්ලෝ එනවා. කුරුල්ලෝ එන එක අඩු වෙන්නේත් නැහැ. ආපු කුරුල්ලෝ නවතින්නෙත් නැහැ. නේද? ඉතින් ඒ ගමන් කරන මේ විදිහට ඔබ කල්පනා කරලා බලන්න ඔබේ සිතුවිලි එනවා යනවා. ඒවා ඇත්තටම අහිමි වෙනවා කියනට වඩා හොඳ වචනේ ඒවට නිදහසේ ගලා යන ඉපදෙන. ඒවා නිදහස් වීම තමයි ඇත්ත වශයෙන්ම අපි ඔය අතහැරීම කියලා කරන්නේ. කුරුල්ලන් අපි අල්ලගෙන නැහැ නේ. ඒගොල්ලන්ම අතාරින්න දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා යනවා. ඒ වගේ අපේ සිතුවිලි අපි අල්ලගෙනත් නැහැ. ඒ හින්දා ඒක අතාරින්න දෙයක්වත් නැහැ. ඒවට නිදහසේ ඉන්න ඉඩ දෙන්න. කියන එකයි කියන්නේ. නිදහසේ ගලා යන ඉඩ දෙන්න.